ස්මෝක් කරාට පස්සේ ගඳයිනේ. මං කියලා දෙන්නම් කොහොමද මේ ස්මෙල් එක අඩු කරගන්නේ කියලා. එහෙනම් මේ වීඩියෝ සේව් කරගන්න. ස්මෝක් කරන්නේ නැති උන් මේක බලන්න එපා. ස්මෝක් කරන්නේ නැති උන් ස්මෝක් කරන උන්ට මේක ෂෙයා කරපන්. ස්මෝක් කරන උන් මේක බලපන් මේක සේව් කරගනින්. දැන් බලපන් කොහොමද ස්මෝක් කරලා ගඳ නැතුව ගෙදර හරි කොහොමද යන්නේ. ස්මෝක් කරනකොට ගඳ හිටින්නේ ඇඳුම් වල, කොණ්ඩේ, ඇඟිලි තුඩු වල, කටේ ස්මෙල් එකේ. අංක 1 ක්ලෝස් රූම් එක ඇතුළේ ඉඳන් ස්මෝක් කරන්න එපා. එතකොට ඒ දුම හිටිනවා ඇඟේ. ඕපන් ඒරියා එක ස්මෝක් කරන් එතකොට ඒ දුම හිටින්නේ නැත්තම් සිගරට් එක්ක සෙට් වෙන පර්ෆියුම් එකක් පාවිච්චි කරන හරියට නිකන් රෙඩ් ටොප් එක වගේ එකක් නම් මරු. ඇඟිලි වල ගඳ අරගන්න කරන්න පුළුවන් දේ තමයි ඇඟිලි හොඳට සබන් දාලා වොෂ් කරන්න. නැත්තම් ඇඟිලි තුඩු අනිවාර්යයි. සැනිටයිසර් දාලා වොෂ් කරන්න පුළුවන්. මොකක් හරි මෙටල් එකක තියලා හොඳට රබ් කරන්න. ඊට පස්සේ සැනිටයිසර් දාලා පොඩ්ඩක් හොද ගන්න. එතකොට ඒ ගඳ යනවා. නැත්තම් අපි යෝගන් නිකන් කරන එකක් තියෙන. ඒර කොලයක් කඩලා මේ අතේ ගා ගන්නවා. එහෙමත් ඉතින් යනවා. ඒ වුණාට ටිකක් තියෙනවා. ඒක අපිට එන්නේ නැති වුණාට ස්මෝක් කරන්න නැති එක්කනට එනවා. කටින් එන ගඳ යවා ගන්න ඉතින් කරන්න වෙන්නේ මින්ට් එකක් ගන්න. වතුර නැත්තම් ජූස් මොනවා හරි බොන්න. කට හොදලා දාන්න. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. කොණ්ඩෙන් එන ගඳ යවා ගන්න නම් පුතේ ඔළුව හොදන්න වෙනවා. නැත්තම් ක්‍රීම් ජාති තියෙනවා. හෙයා එකට යූස් කරන එකක් ගන්න වෙනවා. ඔය ටික තමයි කරන්න පුළුවන්. හැබැයි හොඳම දේ තමයි ස්මෝක් කරන එක අඩු කරන්න. ඒකෙන් වෙලාවක් යනවා ඔයාටම හිතෙනවා මේකෙන් පොඩ්ඩක් ඈත් වෙන්න ඕනේ කියලා. ඒ නිසා දැම්ම පරපන්තියෙන් ගන්න ස්මෝක් කරනවා නම් ඒක පොඩ්ඩක් අඩු කරන්න. එච්චර හොඳ දෙයක් නෙමෙයි මේක. එහෙනම් ජය වේවා සෙට්